YouTube එකේ වෙනත් භාෂාවෙන් තියෙන ඕනෑම වීඩියෝ එකක් සිංහලෙන් බලන්න පුළුවන් වුණා නම් ඕගොල්ලොත් කැමති නේද? එහෙනම් අපි අද බලමු කොහොමද YouTube එකේ වෙනත් භාෂාවෙන් තියෙන වීඩියෝ එක සිංහලෙන් බලන්න කියලා. වැඩි කතා නැතුව ගියන් අපි වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් පාතින් ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක් කරන්න බෑ. ඒ වගේම ආපස්සේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පාතින් subscribe බටන් click කරලා ඊළඟට bell icon එක all press කරලා මතක් ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද YouTube එකේ යන වීඩියෝ එකකට සිංහල ඇඩ් කරගන්න කියලා. මේක සරලවම වෙන්නේ ඕගොල්ලෝ YouTube එකෙන් ෆිල්ම් බලනවා ඇති. ඒ වගේම ඕගොල්ලෝ YouTube එකෙන් නැතුව වෙන වෙන ඉන්ටර්නෙට් එක පේජ් වලින් ගිහිල්ලා ඕගොල්ලෝ YouTube එක ඒ කියන්නේ YouTube එකේ වීඩියෝ බලන අමතරව ඕගොල්ලෝ වෙනත් ඉන්ටර්නෙට් බ්‍රවුසර් වලින් ගිහිල්ලා ඕගොල්ලෝ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන්ම ෆිල්ම් බලනවා ඇති. ඒවට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සබ්ටයිටල් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔයගොල්ලෝ සබ්ටයිටල් ෆයිල් එකක් ඇඩ් කරගෙන තමයි ඔයගොල්ලෝ මේ ෆිල්ම් එක බලන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඇත්තටම YouTube එක ගැන වීඩියෝ එකට සබ්ටයිටල් එකක් ගන්න එකක් තමයි වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඇත්තටම ඔයගොල්ලෝ කිසිම ඇප් එකක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ YouTube ඇප් එකක් ප්‍රමාණවත් මදි මේ වැඩේ කරන්න. මොකද මේක ඩෙස්ක්ටොප් මෝඩ් එකකින් කරන හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ PC එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙනවා නම් මේක හරිම සරලයි. නමුත් ෆෝන් එකෙන් කරන්න බැරි නෑ. හරි බලමු අපි කොහොමද මේක කරන්න කියලා. ඔයගොල්ලෝ ඉස්සරම ඔයගොල්ලෝ Chrome browser එක open කරගන්න ඕනේ. ඔයගොල්ලෝ internet browser එක ඔයගොල්ලෝ open කරන්න. ඊට පස්සේ මේකට ගිහිල්ලා ඔයගොල්ලෝ type කරන්න www.youtube.com කියලා. ඒ විදිහට සර්ච් කරලා ඔයගොල්ලෝ enter කරන්න. enter කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති normal YouTube එක open වෙන විදිහට තමයි මේක open වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති උඩ දකුණු අත උඩ කෙළවරේ තියෙනවා 3 dot එකක්. 3 dot උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඔයගොල්ලෝ පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔතන පේනවා ඇති desktop site කියලා ඉස්සරහින් කොටුවක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ page එක ඔටෝ රීලෝඩ් වෙලා ඔයගොල්ලෝට desktop site එකක් විදිහට මේක පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝට පේනවා ඇති උඩ තියෙනවා search bar. ඊට search bar එක උඩ ගිහලා එකපාරක් touch කරන්න. touch කරලා ඔයගොල්ලෝට අවශ්‍ය ෆිල්ම් එක හෝ වෙනත් වීඩියෝ එකක් ඔයගොල්ලෝ type කරගන්න. මම Avengers තමයි ඔයගොල්ලෝ පෙන්වන්න යන්නේ. ඊට පස්සේ මම මේ පළවෙනි තියෙන උඩ එකපාරක් touch කරනවා. ඒක උඩ එකපාරට ටච් කරලා ඔයගොල්ලෝ මම වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේකේ සබ්ටයිටල් වැටෙනවද නැද්ද කියලා. එතනම ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන කිසිම සබ්ටයිටල් එකක් වැටෙන්නේ නැහැ. ඒ ෆිල්ම් එකේ ඔටෝ යන විදිහටම තමයි යන්නේ. කිසිම සබ්ටයිටල් එකක් වැටෙන්නේ නැහැ. හරි අපි බලමු කොහොමද එහෙනම් සබ්ටයිටල් එක ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ඉංග්‍රීසි දෙක දෙපැත්තට දිලා මෙතන zoom කරගන්න. zoom කරලා ඉතින් setting icon එක එකපාරට touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙන subtitle CC කියලා එක. ඒකට එකපාරට touch කරන්න. ඒකට එකපාරට touch කරලා ඔයගොල්ලෝ මෙතන English auto generated කියන එක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ subtitle CC කියන එක එකපාරට touch කරන්න. ඒකට එකපාරට touch කරලා ඔයගොල්ලෝ පේනවා ඉතින් off එකේ තිබ්බ tick එක දැන් English auto generated කියන එක උඩට ඇවිල්ලා තිනවා. ඊට ඔයගොල්ලෝ මෙතන auto translate කියන එක එකපාරට touch කරන්න. ඒකට touch කරලා ඔයගොල්ලෝ zoom out කරගන්න. මේක පොඩ්ඩක් අමාරුයි මොකද desktop එක නොවන නිසා ෆෝන් එකකට දින පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ පහළට යනවා. මේකේ පහළට ගිහින් ඔයගොල්ලෝ සිංහල කියන එක ඔයගොල්ලෝ අවශ්‍ය භාෂාව මොකක්ද ඒක සොයාගන්න. මට සිංහල අවශ්‍යයි. මම මේ සිංහල එක තමයි තෝරන්නේ. මම සිංහල එක මේක හොයාගෙන සිංහල කියන මොනවා ඉතින් ඔයගොල්ලෝ සිංහල කියන පිනුවේ ඒකට එකපාරට ටච් කරන්න. ඒකට එකපාරට ටච් කරලා ඔයගොල්ලෝ පේන්නේ මෙතන එකපාරටම සිංහල ඇඩ් වුණා. දැන් මම ඔයගොල්ලෝ වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේකට සිංහල ඇඩ් වෙලා තියෙන්නේ කියලා. He is ready to lead, and our force, our Chitauri, will follow. The world will be his, the universe
ඔන්න ඔය විදිහට තමයි අපේ ඔකට පෙන්වති දැනුත් සංගීතය කියලා වැටලා තියෙනවා මේකේ ට්‍රාන්ස්ලේට් අපි සබ්ටයිටල් දාගත්ත එක. ඔන්න ඔය විදිහට තමයි අපිට සබ්ටයිටල් වැටලා තියෙන්නේ. මම හිතනවා අද මම මේ ගෙනාව වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න කියලා. ඕගොල්ලන්ටත් වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහතින් ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න මතක ගන්නවා. ඒ වගේම අපේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අදම නම් වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් පහතින් subscribe බටන් ක්ලික් කරලා වීඩියෝ එකට bell icon එක all press කරලා මතක ගන්න. එහෙනම් නැවතත් තමයි මේ වගේ brand new interesting video එකක් ආකාශයෙන් YouTube channel එකත් එක්ක